ආයිබෝවන් ඔන්න ඊයේ අපි රයිස් හදන හැටි මෙන්න මේ මැෂින් එකෙන් ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් ගොඩක් කට්ටිය රයිස් හදන විදිහ ගැන තමයි ඔන්න කමෙන්ට් දාලා ඉවරලා අපිට බැනලා තිබ්බේ. ඇත්තටම අපි උත්සාහ කරේ මේ රයිස් එක හදන විදිහ ඔයගොල්ලන්ට පෙන්වන්න නෙමෙයි. කොකෝ ටීම්ස් ලංකා ආයතනයේ තියෙන මෙන්න මේ මැෂින් ඔයගොල්ලන්ට හඳුවා දීම පමණයි ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් විවිධ දැනුම් මට්ටම් වල බුද්ධි මට්ටම් වල ඉන්න කට්ටිය එක එක විදිහට මේ ගැන එක එක කමෙන්ට් දාලා තිබ්බා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අපේ මැෂිනරිස් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි පෙන්නුවේ. ඉතින් ඉඟුරු දැම්මේ නැහැ කියනවා, සුදු ලුණු දැම්මේ නැහැ කියනවා. ඉතින් ඒක කැමති විදිහට කැමති රසයට ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මැෂින් එකක් අරගෙන ඉතින් අපි ලෝකේ හැම තැනකම ඇවිදිනවා, රට රටවල් වල යනවා. ඒ දකින්න දේවල් අපි ඔළුවට දාගෙන තමයි නව තාක්ෂණය ඔයගොල්ලන්ට ඒ රටවල් වල භාවිත කරන තාක්ෂණය ඔයගොල්ලන්ට දෙන්න ඕන නිසා තමයි මේව ලංකාවට ගෙනල්ලා ඉවරලා මේ වගේ වීඩියෝ වලින් හරි ඔයගොල්ලන්ට අපි මේව පෙන්නුම් කරන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කවදාවත් මේව දකින්නේ නැහැ. ඉතින් මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් හදන මැෂින් එක අපි ගෙනලා තිනවා, කොත්තු හදන මැෂින් එක අපි ගෙනලා තියෙනවා. මේක ඒ දේවල් විතරක් නෙමෙයි, තව එක එක වැඩ දාලා හැඩ දාලා හැමදේම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ මැෂින් එකෙන්. මම නිකමට වගේ කමෙන්ට් සෙක්ෂන් එක බැලුවා, ඕපන් කරලා අම්මෝ සෑහෙන්න තියෙනවා කමෙන්ට් 600ක් විතර ඇවිල්ලා. පහන් මදුසන් කියලා එකනේ කමෙන්ට් එකක් දාලා තිනවා ජොබ් වලට කෙලින උන් කියලා. ඉතින් අනේ කවදාවත් පහන් අපි ජොබ් වලට කෙලින්නේ නැහැ. නව තාක්ෂණයේ ආවට පස්සේ ඔයගොල්ලෝගේ ජොබ් නැති වෙන්නේ නැහැ. මේ මැෂින් එකෙන් වැඩ කරන්නත් මිනිස්සු තමයි ඕන වෙන්නේ. මේකට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් දාන්න මිනිස්සු ඕන වෙනවා. මේ මැෂින් එක ඔපරේට් කරන්න මිනිස්සු ඕන වෙනවා. මේකෙන් කරලා තියෙන්නේ සෞඛ්‍ය සම්පන්නව ආහාර ටික පිසදාන එක විතරයි. ඉතින් ඔයගොල්ලෝගේ ජොබ් කවදාවත් නැති වෙන්නේ නැහැ. කමෙන්ට් කරලා තියෙනවා ගොඩාක් දෙනෙක්. කිසිම දෙයකට බය වෙන්න එපා. මේක වෙනස් වෙන්නේ නව විදිහට, අලුත් විදිහට කෑම හදන එක පමණයි වෙනස් වෙන්නේ. ඒ වගේම මේකේ ලස්සනට අවශ්‍ය ගානට හීට් එක අපිට කන්ට්‍රෝල් කරගෙන රොටේට් කරගන්න පුළුවන්. ඒ දේවල් තමයි මේක ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් එන්න ලෝකේ අලුත් වෙනවා මිස පල්ලහැට ඇද වැටෙන්නේ නැහැ. ලෝකේ තාක්ෂණයේ පල්ලහැට ඇද වැටෙන්නේ නැහැ. තාක්ෂණය දියුණු වෙන එක පමණයි පහන් සිදු වෙන්නේ. අනිවාර්යයෙන්ම පහන්ගේ තවත් කමෙන්ට් එකක් තියෙනවා. ඒකත් කියන්නම ඕනේ. මේ වගේ නිපැයුම් වලින් වෙන්නේ මිනිස්සු කම්මැලි වෙනවා කියලා. පහන් කවදාවත් මේ වගේ නිපැයුම් ආවා කියලා ඉරලා මිනිස්සු කම්මැලි වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔයාලටත් පුළුවන් වාහනවල ගමන් බිමන් යන්න නැතුව ගොන් කරතේ ගමන් බිමන් යන්න. ඉතින් පහන් මේ වගේ මෝඩ කමෙන්ට් දාන්න එපා. මිනිස්සු දැන් තාක්ෂණයේ දියුණුව අනිවාර්යයෙන්ම බලනවා. අලුත් තාක්ෂණය හොයනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේව ඔයගොල්ලෝන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් පහන්ගේ ගොඩක් කමෙන්ට් තියෙනවා. ඒ කමෙන්ට් කියවන්න මේ වීඩියෝ එක දික් වෙනවා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් කොකෝ ටීම්ස් ලංකා ආයතනයේ කතා කරන්න 076යි 410යි 3180. එහෙමත් නැත්නම් 077යි 360යි 9028. මෙන්න මේ විදිහට ස්ටොක් එකේ තියෙන කොත්තු රොටි මැෂින් එක ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් මැෂින් එක ගන්න පුළුවන්. එකී මැෂින් ගොඩක් තියෙනවා අපේ ආයතනයේ සතුව. අනිවාර්යයෙන්ම මෙන්න අපේ ආයතනයේ තියෙන්නේ වාරිය පොළ හලාවත පාරේ බණ්ඩාර කොස්සත්තේ. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක හැමෝටම බන් ෂෙයා කරන්න කියලා ඉල්ලීමත් එක්ක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් එකේ තියෙනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.